රියානතුරු නිසා වසරකට අහිමි වන මිනිස් ජීවිත ගණන 2000කට වැඩිය. පොලිස් වාර්තාවලට අනුව දිනකට රියානතුරු වලින් මිය යන ගණන 6 දෙනෙකුට වැඩිය. එවන් අවාසනාවන්ත රියානතුරක් පෙරේදා මැදියම් රැයේදී අසන්නට ලැබුණේ මීරිකම මහනුවර මධ්‍යම අතිවේගී මාර්ගයේදී. දහස් ගණනක සරසවි සිසුන්ට නැනපහන ලබා දුන් කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්තට එම අනතුරින් දිවි අහිමි විය. එසේම ඔහුගේ බිරිඳ දරු තිදෙනා ඇතුළු 5 දෙනෙකුම බරපතල තුවාල ලැබූහ. 45 හැවිරිදි ගුණේන්ද්‍ර ගයන්ත ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා සිය බිරිඳ හා දරුවන් මෙන්ම හිතවතුන් පිරිසක් සමගින් පසුගියදා යාපනයේ සංචාරයක නිරත වී ඇත්තේ කුලී පදනම මත ලබාගත් වෑන් රථයකිනි. යාපනයේ නාගදීපය නල්ලූර් කෝවිල වැඳ පුදා ගනිමින් ස්ථාන කිහිපයකම සංචාරය කළ ඔවුන් මාකුල ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. මීරිගම සිට කිලෝමීටර් 5ක් පමණ කුරුණෑගල දෙසට වන්නට බෝයවලානට නුදුරු ප්‍රදේශයේදී මීරිගම දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස මොවුන් ගමන්ගත් වෑන් රථය ගැටි මෙම අනතුර සිදුව තිබිණි. මෙම අනතුර සිදුවීමත් සමගම මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට මීරිගම දෙසට ගමන් කරමින් සිටි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මැදිහත් වී තුවාලකරුවන් මීරිගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවරගෙන ඇත. තුවාලකරුවන් අතර ආචාර්යවරයාගේ පිරිය, දරුවන් තිදෙනා, නැන්දනිය සහ වාහනේ රියදුරාද වේ. තුවාලකරුවන් බරපතල තත්ත්වයේ පසුවන බැවින් ඔවුන්ගෙන් සිව් දෙනෙකු ඊයේ අලුයම කාලයේදීම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවරගත් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එක් තුවාලකරුවෙකු වතු පිටිවල රෝහලටද මාරු කර යවා ඇත. එසේම දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය හොඳ බවත් අනෙක් දරුවාගේ තත්ත්වයද බරපතල නොවන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අනතුරට ලක් වූ ලොරි රථය හා වෑන් රථය ඊයේ අලුයම් කාලය වන විට මීරිගම පොලිසිය වෙත ගෙන ඒමට පියවර ගැනිණි. මියගිය අයගේ දේහය පිළිපද මරණ පරීක්ෂණය ඊයේ මීරිගම හදිසි මරණ පරීක්ෂක ප්‍රභාත් රණතුංග ඉදිරියේ මීරිගම පොලිස් සැරයන් කරුණා රත්න සහ රෝහල් පොලිසියේ සැරයන් මහින්ද යන අයගේ මෙහෙයවීම යටතේ පැවැත්විණි. අනතුර සම්බන්ධයෙන් නාකුළු ගමුව අන්තර් හුවමාරු මධ්‍යම අධිවේගී මාර්ග පොලිසිය මගින්ද පරීක්ෂණ පවත්වයි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුලත් සමාජ මාධ්‍ය අතරත් අතිශයින් ජනප්‍රියයි. ඒ සියදිවි නසා ගැනීම සහ මානසික ආතතිය සම්බන්ධයෙන් සමාජයේ දැනුවත් වන ආකාරයෙන් කරන ලද වැඩසටහන් හා ලියන ලද ලිපි නිසාය. තමාගේ ජීවිතය තමා අතින්ම නැති කර ගැනීම හෙවත් සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම වෙනුවෙන් සංකල්ප රසක්ම මේ කතිකාචාර්යවරයා විසින් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් මෙම අනතුර නිසා රටට මහිමි වූයේ එවන් වටිනා සම්පතකි. මෙම මරණය සැලවීමත් සමග කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ සිසුන් මෙන්ම ගුණේන්ද්‍ර ගයන්ත ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයාගේ ගෝලයින් හිතවතුන් ඇතුළු බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ දැඩි සංවේගයෙන් පෝස්ට් පළ කර තිබිණි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයාගෙන් ඉගෙනුම ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ සිසුවියක මෙවැනි සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබිණි. මොකක් කියන්නද කියලා තේරෙන්නේ නෑ සර්. මගේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ මට හම්බුණ හොඳම ලෙක්චර් කෙනෙක් ඔයා. සර් ඒ තරම් නිහතමානී චරිතයක්. අපේ ජීවිතවලට හිනාවක් ගෙනාවා. සර් ඔයා මෙහෙම අපි හැමෝම දාලා ඔයාගේ චූටි පැටව 3 දෙනාවයි ලස්සන පවුලමයි දාලා යයි කියලා හීනකින්වත් හිතුවේ නෑ සර්. මගේ පළවෙනිම වෙඩින් කාඩ් එකත් සර්ගේ අතට ගෙනත් දුන්නේ සර් හිත හොඳ කරුණාවන්ත මිනිස්සෙක් නිසා. ඒ තරම් අපේ හිතේ උඩින්ම සර් ඉන්නවා. ඉක්මනටම හොඳ අය ජීවිතෙන් සමුගන්නවා කියලා සර් අද පෙන්නුවා. මේක අපි හැමෝටම හිණයක් වගේ. කැම්පස් එකේ කොහෙද දැක්කත් සර් අපි ඒක කතා කරනමයි යන්නේ. සර් ඒ තරම් නිහතමානී හොඳ කෙනෙක්. කවදාවත් ළමයෙක්ට බනිනවවත් අපි දැකලා නැහැ. ජීවිත කීයක් බේරගෙන තියනවද උපදේශකත්වයේ දීලා. මෙච්චර හොඳ සර් අද අපිව මෙහෙම දාලා යයි කියලා අපි හිතුවේ නැහැ. සර්ගේ හොඳ අපිට කියලා නිම කරන්න බෑ. සර්ව අඳුරන හැම කෙනෙක්ම සර් කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා දන්නවා. සර්ට අමා මහ නිවන් සුව ලැබේවා. මෙම හදිසි මරණය පිළිබඳ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යයේ මෙවැනිම ආකාරයේ සටහන් ප්‍රසක් තබා තිබුණු දකින්නට ලැබිණි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.